තවත් ලස්සන සුන්දර දවසක් අපිට උදා වෙලා. එහෙනම් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවපුතේ මේ කාල පරිශ්‍රයේදී අපි වැඩියෙන්ම අවධානය යොමු කරනවා ජේසු වෙත. ඒ වගේම ජේසුව කැඩපතක් හැටියට තියාගෙන අපි අපේ දිහා බලාගෙන ඉන්නවා. අපි අපිව විමසනවා. ඉතින් අපි දන්නවා පාද නමස්කාරයේදී පළවෙනි ස්ථානයේදී ජේසුව කුරුසියට තීන්දුව කරනවා. මේ වගේම අවස්ථාවන් අපේ ජීවිතේ මං කියන්නේ ජේසුගේ කුරුසියයි අපේ පුංචි අත්දැකීම් පොඩි දේවල් අපි මුණ දෙනවා. නමුත් අනිත් අය අපි වෙනුවෙන් තීන්දුව තීරණ දෙන දේවල් ඕන තරම් අපිට අපේ ජීවිතය තුළ මොන තරම් මුණ දෙන්න තියෙනවද? ඒ මොහොතවල වලදී අපි කා වගේද? මම වගේද? නැත්නම් මම ජේසු වගේද? මං ගොඩක් වෙලාවට මම මගේ වගේ වෙන්න ගියාම මොකද වෙන්නේ? මම ඒ කුරුසිය බාර ගන්න කැමති නෑ. මං ඒ කුරුසිය දමලා ගහන්න තමයි කැමති. I don't want මට ඒක එපා කියලා තමයි මට කියන්න හිතෙන්නේ. මොකද මං දන්නවා ඕක ඔසවගෙන යන්න ලේසි පහසු නැහැ කියලා. ඇත්තටම ඒක අපිට බාර ගන්න පුළුවන් නම් හොඳ හිතින්. ස්වාමින් වහන්සේ අපිට තනියම ඕක ඔසවගෙන යන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ බර සැහැල්ලු කරනවාමයි. ඉතින් සමහර වෙලාවට අපිට ඒ වැරදි චෝදනා අපේ ජීවිතයට එල්ල වෙනකොට වැරදි දේවල් අනිත් අය හිතන දේවල් අපිට දැනෙනකොට මේක වැරදි තීරණයක් තමයි වැරදියක් තමයි මේ හිතන්නේ කියලා අපිට ඒවා ක්ලියර් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා ක්ලියර් කරන්න කියන අපරාධේ අපේ එනර්ජි වේස්ට් වෙනවා. අපේ හොඳ එනර්ජි එක අපේ ශක්ති සම්භාරය අපි නැති කරගන්නවා. ලස්සන අපේ සුන්දරකම අපි නැති කරගන්නවා. නමුත් අපිට පුළුවන් නම් ඒ සියල්ල තුළ ඊටමත් නිහඬව නිහතමානීව සියල්ලට මුහුණ දෙමින් මොකද හදවත විමසුවොත් ඔබ දන්නවා ඔබ නිවැරදි කියලා හිතනවා නම් එහෙනම් ඊටමත් සාමකාමී මානසිකත්වයක් තුළ මොන දෙයක් වුණත් අපි ඉදිරියට යමු. ස්වාමින් වහන්සේ අපේ බර සැහැල්ලු කරලා උන්වහන්සේගේ ආශිර්වාදය අපිට දීලා අර බාධාවල් වෙච්ච සියල්ල උන්වහන්සේම ඉවත් කරලා අපි යන පාර ඊටමත් පැහැදිලි පාරක් බවට පත් කරලා දෙනවාමයි. ඒ තමයි ජේසුගේ හැටි. ආමේන්.